අයිබෝන් දුවේ පුතේ Learn with Hima YouTube channel එකට වෙනද වගේම ඔයාලා හැමෝම ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද බොහොම හදිස්සියෙන් කරන වීඩියෝ එකක් මේ. තව දවස් කිහිපයකින් 2024 වර්ෂයේ සාමාන්‍ය පෙළ පෙරදිග සංගීත පත්‍රයට මුහුණ දෙන්නට අපේ දරුවන්ට සිද්ධ වෙනවා. ඉතින් මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ 2024 සාමාන්‍ය පෙළ විභාගයට සාමාන්‍ය පෙළ පෙරදිග සංගීතයේ විභාගයට මුහුණ දෙන අපේ දරුවෝ වෙනුවෙන් මේ වීඩියෝ එක කරන්න හේතුව තමයි අපි සංගීත විෂයට එන්න පුළුවන් අනුමාන ප්‍රශ්න මොනවද කියන එක සාකච්ඡා කරන එක. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු මේ අවුරුද්දේ සංගීත පේපර් එකට ඔයාලට මොන වගේ ප්‍රශ්න එයිද කියලා. මේ වෙනකොට ඔයාලා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරලා ඒවට ලකුණු කීයද කියලා බලලා හොඳ දැනුම් මට්ටමක ඇති කියලා මම හිතනවා. ඉතින් හැම අවුරුද්දකම සංගීත ප්‍රශ්න පත්‍රය ගත්තොත් ඔයාලට පේන විශේෂම දේ තමයි රාග සම්බන්ධව වැඩි අවධානයක් සංගීත ප්‍රශ්න පත්‍රයේදී හම්බ වෙනවා. රාග කිව්වොත් බිලාවල්, කාෆි, භූපාලි, යමන්, භෛරවී කියන රාග පහෙන් අනිවාර්යෙන්ම ඔයගලන්ට මේ පාර විභාගයේදීත් කෙටි ප්‍රශ්න වගේම රචනා ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රාග සම්බන්ධව හොඳට ඕගොල්ලන් පාඩම් කරගන්න හැම රාගයකම සියලුම විස්තර ඕගොල්ලන්ට මෙතනදී පාඩම් කරන්න සිද්ධ වෙනවා. රාග පහේම රාග විස්තර, එතකොට එතනින් ගත්තාම සර්ගම් ගීතය, ලක්ෂණ ගීතය, මධ්‍යලය ගීත වගේ ඒවායේ ස්වර ඕගොල්ලන්ට පාඩම් කරගෙන ඒවා ප්‍රස්ථාන කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව හොඳ දැනුමකින් විභාගයට සූදානම් වෙලා යන්න ඕනේ. මොකද ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නයක් හැම අවුරුද්දකම රාග සම්බන්ධව එන නිසා හොඳට රාග සම්බන්ධව අධ්‍යයනය කරලා විභාගයට මුහුණ දෙන්න. ඒ වගේම තමයි හැම අවුරුද්දකම පේපර්ස් ගත්තොත් ගොඩක් වෙලාවට ජන සංගීතය සම්බන්ධව ප්‍රශ්නයක් ඇවිත් තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මේ අවුරුද්දෙත් ජන සංගීතය සම්බන්ධයෙන් ලංකාවේ දේශීය ජන සංගීතය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එන්න ඉඩකඩ තියෙනවා. 2023 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය දිහා ඔයගොල්ලන් බැලුවොත් ඒකෙත් අපිට මතකයි ජන සංගීතය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇවිත් තිබුණා. නමුත් මට බොහෝ දුරට හිතෙනවා මේ අවුරුද්දේ ජන සංගීතයේ එන සේ ගීත සම්බන්ධව වැඩි වශයෙන් අවධානයක් යොමු කරයි කියලා. මොකද ගිය අවුරුද්දේ පේපර් එකේ ඇවිත් තිබුණේ ගැමි ගීත සම්බන්ධ වෙන නිසා මේ අවුරුද්දේ ගොඩක් වෙලාවට වන්නම් ප්‍රශස්ති හටන් සම්බන්ධව ඊට පස්සේ සැලලිහිණි සංදේශයේ ගීත ගැන වැඩි අවධානයක් යොමු කරගෙන යන්න. මොකද ඒව සම්බන්ධව කෙටි සටහන් ලියන්න එන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවායේ විශේෂ ලක්ෂණ මොනවද කියලා අහන්න පුළුවන්. වන්නම් වල විශේෂ ලක්ෂණ මොනවද? ඊට පස්සේ වන්නම් ඔබ දන්නා වන්නමක් ලියන්න වගේ ප්‍රශ්න මේ පාර සාමාන්‍ය පෙළ විභාගයේදී එන්න ඉඩකඩ තියෙනවා. ඊළඟට විශේෂයෙන් ප්‍රශ්න ඇහෙන්න පුළුවන් පාඩමක් තමයි මේ නාට්‍ය පාඩම. නාට්‍ය පාඩම ගත්තොත් නාට්‍ය ඉතිහාසය ගත්තොත් සොකරි, කෝලම්, නාඩගම්, නූර්ති, නව නාට්‍ය දක්වාම ප්‍රශ්න ඇහෙනවා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේදී. එතකොට ගිය අවුරුද්දේ පේපර් එක බැලුවොත් ඔයාලට මතක ඇති නූර්ති නාටකම් ගැන ප්‍රශ්න අහලා තිබුණා. නූර්ති නාටකම් වල සංසන්දනාත්මක විස්තරයක් වගේ අහලා තිබුණා. එතකොට මේ අවුරුද්දෙත් නාට්‍ය වලින් ප්‍රශ්න හැදෙන ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම සොකරි කෝලම් සම්බන්ධව උගලන් වැඩි අවධානයක් යොමු කරන්න. සොකරි නාට්‍යයේ නාට්‍යමය ලක්ෂණ, සංගීතමය ලක්ෂණ මොනවද? ඊට පස්සේ කෝලම් නාට්‍යයේ නාට්‍යමය ලක්ෂණ, සංගීතමය ලක්ෂණ මොනවද? සහ විශේෂයෙන්ම සොකරි සහ කෝලම් නාට්‍ය අතර සංසන්දනාත්මක විස්තරයක් වගේ අහන්න පුළුවන්. මොකද ගිය අවුරුද්දේ නාටකම් නූර්ති ගැන අහපු නිසා. ඉතින් නාට්‍ය සම්බන්ධව සොකරි කෝලම් වගේම නව නාට්‍ය ගැන හොඳට පාඩම් කරගන්න. මොකද නව නාට්‍ය ප්‍රශ්නයක් අපිට මෑතකදී හම්බුනේ නැහැ. පේපර් එකක ඇවිත් තියෙනවා. රචනා ප්‍රශ්නයක් ඇවිත් තිනවා හම්බ වුණේ නැහැ. නමුත් කෙටි ප්‍රශ්න වලට ඇවිත් තිබුණා. නව නාට්‍ය වලදී ඔයගලන්ට ගොඩාක් නාට්‍ය ගැන ඉගෙන ගන්න හම්බ වෙනවනේ ඉස්කෝලේදී. මනමේ, සිංහබාහු, ඊට පස්සේ නරිබෑන ඔය වගේ නාට්‍ය ගොඩාක් ඔබට පාසලේදී උගන්වලා තියෙනවනේ. එතකොට ඒ හැම නාට්‍යයක් ගැනම හොඳට විස්තර බලාගෙන යන්න. නව නාට්‍ය ගීත මොනවද? ඒ ගීත ඇතුළත් නාට්‍ය මොනවද කියන එක ගැන හොඳින් විස්තර බලාගෙන අධ්‍යයනය කරලා විභාගයට මුහුණ දෙන්න. ප්‍රශ්න හැදෙන්න පුළුවන් ඊළඟ ප්‍රධාන මාතෘකාවක් තමයි සංගීත භාණ්ඩ අධ්‍යයනය. සංගීත භාණ්ඩ කියපුවහම සාමාන්‍යයෙන් පෙරදිග සංගීත ප්‍රශ්න පත්‍රයක විශේෂ අවධානයක් යොමු කරනවා තබ්ලාව, වයලින්, ගිටාර්, එස්රාජ්,
සිතාර් වගේ සංගීත භාණ්ඩ. සාමාන්‍යයෙන් පහුගිය පේපර්ස් අධ්‍යයනය කරොත් ඔයාලට පේනවා තබ්ලාවක් ඇඳෙහි කොටස් කිහිපයක් නම් කරන්න, ඊට පස්සේ ගිටාරයේ දල රූපයක් ඇඳලා කොටස් නම් කරන්න, වයලින් එකක් ඇඳලා දල රූපයක්, වයලින් එකක දල රූපයක් ඇඳලා කොටස් නම් කරන්න වගේ ප්‍රශ්න ඇවිත් තියෙනවා. එතකොට මෙන්න මේ සංගීත භාණ්ඩ සියල්ලම දල රූප සටහනක් ඇඳලා කොටස් 5ක් 6ක් වගේ ලකුණු කරන්න අනිවාර්යයෙන්ම බලාගන්න. විශේෂයෙන්ම තබ්ලාව ගැන බලාගන්න. මොකද තබ්ලාව කියන්නේ ප්‍රධාන ප්‍රශ්නයක් ඇහෙන්න පුළුවන් මාතෘකාවක්. එතකොට තබ්ලාවේ කොටස් ටික මොනවද? තබ්ලා වාදනයක තියෙන අංග මොනවද? තබ්ලාවේ ඉතිහාසය කොහොමද කියන එක සහ තබ්ලාවෙන් වාදනය වන පද මොනවද කියන එක ගැන හොඳින් බලාගන්න. තබ්ලාවක් ඇඳලා කොටස් නම් කරන එකට අමතරව තබ්ලා වාදකයෝ කවුද කියන එකත් හොඳින් බලාගන්න. ලංකාවේ ඉන්න ප්‍රවීණ තබ්ලා වාදකින් වගේම ඉන්දියාවේ ඉන්න ප්‍රවීණ තබ්ලා වාදකින් කවුද කියලාත් හොඳින් අධ්‍යයනය කරන්න. ඒ වගේමයි මේ එස්රාජ් සහ සිතාර් සම්බන්ධව ළඟදී ප්‍රශ්නයක් අහලා තිබුණ නැහැ ළඟ තිබුණ විභාගයක. ඒ නිසා එස්රාජ් සිතාර් කියන සංගීත භාණ්ඩ දෙක සම්බන්ධව හොඳට බලාගන්න. ඒ සංගීත භාණ්ඩ අතර තියෙන සමානතා සහ අසමානතා මොනවද කියන එක ගැන හොඳින් අධ්‍යයනය කරලා තියාගන්න. ඊළඟට ඔයාලා හැමෝම අධ්‍යයනය කරන්න ඕන පාඩම තමයි හින්දුස්ථානී තාල පාඩම. ඉතාම වැදගත් පාඩමක්. ගොඩාක් වෙලාවට රචනා ප්‍රශ්නයක්ම අහන්න ඉඩකඩ තියෙන පාඩමක් මේක. හින්දුස්ථානී තාල සාමාන්‍ය පෙළ විභාගයේදී 7ක් අධ්‍යයනය කරන්නට තියෙනවා. ඒ තමයි දාදරා, කෙම්ටෝ, ලාවනී, කෙහෙර්වා, ත්‍රිතාල්, දීප් චන්දි සහ ජප්තාල් කියන තාල 7. එතකොට මෙන්න මේ තාල 7 ගැන හොඳ අවබෝධයක් ඔයාලා හැමෝටම තියෙන්න ඕනේ. මේ තාල ටික නිවැරදි ආකාරයට ප්‍රස්ථාර කරන්නේ කොහොමද? එතකොට මේ තාල අතර තියෙන සමානතා මොනවද? සහ හින්දුස්ථානී මේ තාල 7ට සමාන අපේ දේශීය තිත්‍රූප ටික මොනවද කියන එක ගැන හොඳ අවධානයක් ඔබ යොමු කරන්න ඕනේ. ගොඩාක් වෙලාවට තාල වලින් ප්‍රශ්න හැදෙනවා, රචනා ප්‍රශ්නයක්ම එනවා. ඒ නිසා මෙන්න මේ හින්දුස්ථානී තාල පාඩම හොඳට අධ්‍යයනය කරන්න. ඒ වගේම තමයි මේ හින්දුස්ථානී තාල වලට අනුව තාල වලට ගැලපෙන සරල ගීත මොනවද කියන එක ගැනත් පොඩි අවධානයක් ඔයගොල්ලන් යොමු කරන්න. ඊළඟට ඔයාලා අවධානය යොමු කරන්න ඕන පාඩමක් තමයි ගුවන් විදුලි ගීත ගැන. මේ ගුවන් විදුලි ගීත ගැන පසුගිය අවුරුද්දේ ප්‍රශ්නයක් අහලා තිබුණ නැහැ. එතකොට ගුවන් විදුලි සරල ගීත ගැන හොඳට අධ්‍යයනය කරන්න. ඒ වගේමයි මේ මාතෘකාවත් එක්කම අපිට මතක් වෙන දෙන්නෙක්නේ ආනන්ද සමරකෝන් ශූරින් සහ සුනිල් ශාන්ත සූරින් කියන්නේ. සමහර විට ඉඩකඩ තියෙනවා ගුවන් විදුලි සරල ගීතත් එක්කම සුනිල් ශාන්ත සූරින් හෝ ආනන්ද සමරකෝන් ශූරින් ගැන කෙටි සටහනක් ලියන්න වගේ අහන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා ගුවන්විදුලි සරල ගීත පාඩමත් එක්කම ආනන්ද සමරකෝන් ශූරින්ගේ සංගීතමය සේවාව ගැන, සුනිල් ශාන්ත සූරින්ගේ සංගීතමය සේවාව ගැන හොඳට අධ්‍යයනය කරන්න. තවත් විශේෂිත පාඩමක් තමයි චිත්‍රපට සංගීතය පාඩම. 10-11 ශ්‍රේණිවලදී වැඩි වශයෙන් අපි මේ චිත්‍රපට සංගීතය ගැන පාසලේදී ඉගෙන ගන්නවා. ඉතින් රචනා ප්‍රශ්නයක්ම හැදෙන්න පුළුවන් පාඩමක් තමයි චිත්‍රපට සංගීතය කියලා කියන්නේ. එතකොට මෙතනදී විශේෂයෙන්ම ඔය රේඛාව චිත්‍රපටයේ සංගීතමය තොරතුරු, සත් සමුද්‍ර චිත්‍රපටයේ සංගීතමය තොරතුරු වගේ දේවල් සම්බන්ධව කෙටි සටහනක් ලියන්න එන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ චිත්‍රපට ඉතිහාසය කොහොමද කියන එක ගැන හොඳින් අධ්‍යයනය කරන්න. ඒ වගේමයි මේ චිත්‍රපටවල ඇතුළත් ගීත මොනවද කියන එක සහ ඒවායේ නිර්මාතෘවරුන් කවුද කියන එක බලා ගන්න. කෙටි ප්‍රශ්න වලට හෝ මේ පාඩමින් ප්‍රශ්න එන්නට ඉඩකඩ තියෙනවා. O-level සංගීත පේපර් එකේ බටහිර සංගීතය සම්බන්ධව අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ඇතුළත් වෙනවා. ඉතින් 6 ශ්‍රේණියේ ඉඳන් 11 ශ්‍රේණිය දක්වා පෙරදිග සංගීතය ඉස්කෝලේ අධ්‍යයනය කරනකොට විශේෂයෙන්ම ඔබගේ විෂය නිර්දේශයේ බටහිර සංගීත පාඩම් කිහිපයක් අන්තර්ගත වෙලා තියෙනවා. අධ්‍යයනය කරන්න. බටහිර සංගීත ප්‍රශ්න ගැන අපි කතා කරොත් හැම අවුරුද්දකම බටහිර සංගීත ප්‍රශ්නයේදී ඔබට එක්කෝ පෙරදිග ප්‍රස්තාරයක් දීලා ඒක අපරදිග ක්‍රමයට පෙරලා ලියන්න හෝ අපරදිග ප්‍රස්තාරයක් දීලා ඒක පෙරදිග ක්‍රමයට ලියන්න ප්‍රශ්නයක් එනවා. ඉතින් අපි මේ අවුරුද්දෙත් බලාපොරොත්තු වෙනවා ඒ විදිහේ ප්‍රශ්නයක් අන්තර්ගත වෙයි කියලා. ඊට අමතරව යම්කිසි ස්වර කොටසක් හරි එහෙම නැත්නම් අර දින පෙරදිග ප්‍රස්තාරෙම මධ්‍යම භාවයට හෝ පංචම භාවයට කියන ස්කේල්ස් වලට පෙරලා ආයේ රචනා කරන්න වගේ ප්‍රශ්නයක් ඔයගලන්ට පේපර් එකේදී එන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි බටහිර සංගීත ප්‍රශ්නෙට උත්තර ලියනකොට ඔයාලා හොඳ දැනුමක් තියෙන්න ඕනේ. බටහිර ප්‍රස්ථාර ක්‍රමයේදී භාවිත වෙන එක එක සංකේත පිළිබඳව. උදාහරණයක් කිව්වොත් ට්‍රිබල් ක්ලෙෆ් එක මොකද්ද? බේස් ක්ලෙෆ් එක මොකද්ද? මේ ප්‍රස්ථාරයේ තියෙන මිනිම් මොනවද? ක්‍රොචට් මොනවද? රෙස්ට් මාක් මොනවද? ටයි මාක් මොනවද? ඩොටඩ් නෝට්ස් මොනවද කියන එක සම්බන්ධව හොඳට බලා ගන්න. මොකද සමහර වෙලාවට ප්‍රස්ථාරෙම
ප්‍රස්ථාරෙම තියෙන කොටස් ඇසුරෙන් අහන්න පුළුවන් මේ සංකේතයේ නම මොකද්ද, මේ සංකේතයේ නම මොකද්ද වගේ ප්‍රශ්න කලින් අවුරුදු වලත් ඇවිල්ලා තියෙනවා. බටහිර සංගීතයේදී තවත් හැදෙන්න පුළුවන් ප්‍රශ්න තමයි බීතෝවන්, මෝසාට් සහ යානි කියන තුන්දෙනාගේ සංගීතමය තොරතුරු මොනවද කියන එක. එතකොට ඔබ පාසලේදී මේ සංගීතඥයෝ තුන්දෙනා ගැන ඉගෙන ගන්නවා. ඔබගේ 6 ශ්‍රේණියේ ඉඳන් 11 දක්වා විෂය නිර්දේශයේ ඉන්න බටහිර සංගීතඥයෝ තුන්දෙනායි ඉන්නේ. ඒ තුන්දෙනා තමයි බීතෝවන්, මෝසාට් සහ යානි කියන සංගීතඥයෝ තුන්දෙනා. එතකොට මේ තුන්දෙනාගේ සංගීතමය සේවාවන් මොනවද කියන එක හොඳට බලා ගන්න. බොහෝ වෙලාවට ඉඩකඩ තියෙනවා මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක්ගේ සංගීතමය සේවාවන් මොනවද කියන එක අහන්න. බටහිර සංගීතය සම්බන්ධයෙන් ඊළඟට ඇහෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි බටහිර සංගීත භාණ්ඩ වර්ගීකරණය. ඔබට 9 ශ්‍රේණියේදී මේ පාඩම පාසලේදී උගන්වනවා. බටහිර සංගීත භාණ්ඩ වර්ගීකරණය හොඳින් අධ්‍යයනය කරලා යන්න. ඒවට උදාහරණ මොනවද? ඒක කැටගරි වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව හොඳින් අධ්‍යයනය කරන්න. ඉතින් දැන් මම හිතනවා සංගීත පේපර් එකට මොන වගේ ප්‍රශ්න එයිද කියලා පොඩි අදහසක් ඕගලන්ට මේ වීඩියෝ එකෙන් ලැබෙන්නේ නැති. මට කලින් කියන්න අමතක වුණා ඕගලන්ට ජන සංගීත ප්‍රශ්නේදී ජන සංගීතය සම්බන්ධ ප්‍රශ්නයක් ගැන මම කතා කරානේ කලින්. එතකොට මේ ප්‍රශ්නේදී මෙන්න පුළුවන් ජන ගී ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙන සරල ගීත මොනවද වගේ ප්‍රශ්න අහන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේ පාඩමත් හොඳින් අධ්‍යයනය කරන්න. ඉතින් මේ පාර විභාගයට හොඳින් පාඩම් කරලා හොඳින් මුහුණ දෙන්න ඔයාලා හැමෝටම මම සුබ පතනවා. ඒ වගේමයි විභාගයට ලිව්වට පස්සේ ඇවිල්ලා අපිට කමෙන්ට් එකක් දාන්න. ඔබගේ ප්‍රශ්න පත්‍රය කොහොමද? මේ වීඩියෝ එක ඔබට උපකාරී වුණාද කියන එක සම්බන්ධව අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේමයි අපේ Learn with Hima YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් ඉදිරියේදී අපි හමු වෙමු.